හරි වෙලාව ඇති ළමයි. මම උත්තර දොරල ඇති. අපි ප්‍රශ්නය සාකච්ඡා කරමු. බලන්න තියෙනවා චිල්මුන් ශිප්පල් 18 වන ප්‍රශ්නය මාත් එක්ක කියවමු. තාම් කරපරල් පොගෝ අල්මාජන් පෙදාවල් කුරසේයෝ. ඒ කියන්නේ පහක තියෙන මෙන්න මේ chart එක බලලා හරි උත්තරය තෝරන්න කියලා තමයි තියෙන්නේ. chart එකේ තියෙන බලන්න මේකේ අඩුම එක ඊට පස්සේ දෙවෙනි අවස්ථාව වැඩිම එක විදිහට දාලා තියෙනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා බලන්න සුයංගදා. සුයංගදා කියලා කියන්නේ පිහිනනවා කියන එක. ඒතර පිහිනනවා කියන අවස්ථාවට 20% 20% කියලා කියන්නේ 120ක්. පිහිනනවා කියන අවස්ථාවට 120ක් දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා නක්ෂයදා. නක්ෂයදා කියලා කියන්නේ මාළු අල්ලනවා. මාළු අල්ලනවා කියන එකට තියෙනවා බලන්න සංක්ෂිප්ත 30ක් දාලා තියෙනවා. ඒ වගේම තියෙනවා බලන්න තංසනාදා. තංසනාදා කියලා කියන්නේ කඳු නගිනවා. තංසනාදා. ඒකට දාලා තියෙනවා බලන්න 50% 50ක් දාලා තියෙනවා. तर පිළිවෙලින් නැවතත් බලන්න සුයංගදා 20%, නක්ෂයදා සංක්ෂිප්ත, තංසනාදා 50%. ඒ විදිහට පිහිනනවා, මාළු අල්ලනවා, කඳු නගිනවා කියන අවස්ථාවන් වලට මොන හරි පුද්ගලයන් හරි කවුරු හරි කැමති අවස්ථාවන් වෙන්න ඇති. ඒ වගේ 120 30 50 ආදී වශයෙන් දාලා තියෙනවා. මේකේ අනු ප්‍රශ්න කොටස් තුනක් තියෙනවා. අපි බලමු ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා. බලන්න තියෙනවා 18 වෙනි ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නය තියෙනවා තෙබුකුනේ සරන්දරි බුවසල් චුවාම්නික්කා වැඩිම මිනිස්සු මොනවටද අහනවා කැමති. මෙතනින් වැඩිම මිනිස්සු ප්‍රමාණයක් මොනවටද කැමති? 50ක 80% අපිට පේනවා තංසනාදා කඳු නගින එකට තමයි කැමති. ඒතර මෙන්න මේ තියෙන උත්තර වලින් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. තංසනාදා. තංසනාදා. තර කඳු නගිනවා කියන එකට තමයි වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් කැමති. ඊට පස්සේ තියෙනවා බලන්න දෙවෙනි ප්‍රශ්නය චොගන් සරම්දරි පුවසල් චුවායෝ. ඒ කියන්නේ අඩුවෙන්ම මිනිස්සු මොනවටද අහනවා කැමති? අඩුවෙන්ම මිනිස්සු මොනවටද කැමති? 120 නේද අඩුම? සුයංගදා පිහිනනවා. එහෙනම් මේකේ තියෙනවා පිහිනනවා කියන උත්තරය පළමු උත්තරය සුයංගදා. සුයංගදා කියලා කියන්නේ පිහිනනවා. ඒතොර ඒක ඇවිල්ලා චොගන් සරම්දරි බුවසල් චුවායෝ අඩුම මිනිස්සු මොනවටද කැමති? මෙන්න තියෙනවා 20% සුයංගදා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය තියෙනවා සංක්ෂිප්ත තංසනානන් ගොත්පොදා සුයංගානන් ගොසල් චුවායෝ. අතන කියනවා 30ක් කඳු නගින එකට වඩා පිහිනන එකට කැමතිලු. බලන්න සංක්ෂිප්ත තංසනානන් ගොත්පොදා සුයංගානන් ගොසල් චුවායෝ. 30ක් කඳු නගින එකට වඩා පිහිනන එකට කැමතිලු. හරිද බලමු. 30ක් 30ක් කඳු නගින එකට වඩා පිහිනන එකට කැමතිලු. නෑ ඒක අනිත් පැත්ත නේද? පිහිනන එකට වඩා 30ක් තමයි කඳු නගින එකට කැමති. මොකද පිහිනන්නේ 120යි. ඒ අතර පරතරය කඳු නගින එක 150යි. ඒ අතර පරතරය 30ක් තියෙනවා. මේක පිහිනන එකට වඩා කඳු නගින එක කියලා නම් අපිට මේක හරි උත්තරේ විදිහට ගන්න පුළුවන්. නමුත් මෙතන එහෙම බෑ. මෙතන තියෙන්නේ 130ක් කඳු නගින එකට වඩා පිහිනන එකට කැමතිලු. 130ක් කඳු නගින එකට වඩා පිහිනන එකට කැමති නැහැම වැරදි. ඒක අනිත් පැත්තට තමයි තියෙන්නේ. මොකද පිහිනන එකට වඩා 130ක් තමයි කඳු නගින එකට කැමති. කඳු නගින එකට වඩා 130ක් පිහිනන එකට අඩුයි. එහෙනම් අපි නිවැරදි උත්තරය තෝරන්න ඕන. මෙතන තියෙනවා උත්තර දෙකක්.
තලයෝ කියලා තියෙනවා. තලයෝ කියලා කියන්නේ වැරදි. මජයෝ කියලා තියෙනවා. මජයෝ කියලා කියන්නේ හරි කියන එක. එතකොට මේ ප්‍රශ්නයට අදාළ මේ තිබුණු ප්‍රකාශනයට අදාළව බලුවොත් මේ කියලා තියෙන දේ වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ වැරදි කියන එක. තලයෝ වැරදි කියන එක. ඒතර බලන්න 18 වෙනි ප්‍රශ්නයේ පළමු ප්‍රශ්නයට උත්තරය 3, දෙවන ප්‍රශ්නයට උත්තරය 1, තුන්වන ප්‍රශ්නයට උත්තරයක් 1. මේ විදිහට තෝරලා තියෙනවා නම් හර වැරදි දා ගන්න. අපි යමු ළමයි ඊළඟ ප්‍රශ්නයට. 19 වෙනි ප්‍රශ්නය සහ 20 වෙනි ප්‍රශ්නය තියෙනවා දෙකම කරන්නකෝ. මේ දෙකේම මුකුත් රූප සදාහන් විස්තර නැහැ. විස්තරයක් දීලා ඊට අදාළව පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුරු තෝරන්න තමයි තියෙන්නේ. ඉක්මනින් කරන්න. මේක අවසාන ප්‍රශ්න දෙක වෙන්න ඕන. අවසාන ප්‍රශ්න දෙක. අවසානයේ විස්තරයක් දාලා තියෙනවා. ඒකත් වාක්‍යව ගන්න ඕන. හරි දැන් මුලින්ම 19 සහ 20 කියන ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න. වට ලැබෙනවා විනාඩි 3ක කාලයක්. Korean Paradise Institute කොරියානු පාරාදීසය ප්‍රවීණ කොරියානු භාෂා දේශක කවිදු විතානගේස කොරියානු සිහිනයට මඟ පෙන්වන අපේ පන්තිය ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ ලංකාවටම ඔන්ලයින් පන්තියට අමතරව සියලු පාඩම් කොටස් PDF රෙකෝඩින් ඔඩියෝ ට්‍රැක්ස් ලෙස ඔබට ලැබේ. එම නිසා ඔන්ලයින් පන්තිය මගහැරුණත් ඔබට පාඩම් මග නොහැරේ. කාර්යබහුල ඔබහටද මෙය කදිම අවස්ථාවකි. වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. වැඩි විස්තර සඳහා ඉහත විස්තරය කියවා ඔබගේ සම්පූර්ණ නම සමග අදම WhatsApp පණිවිඩයක් එවන්න.